ඉතින් අද වීඩියෝ එකනුත් මම ඔගලොට ගෙනල්ලා තියෙන පොකොට් ඔප්ෂන් ට්‍රේඩින් පලට්ෆෝර්ම් එක සුපිරිම සුපිරි ඇන්ලයිස එකක්. ඉතින් මේ ඇන්ලයිස එක කරගෙන ආට පුළුවන් අනිවාර්යයෙන්ම ඔයාගේ ට්‍රේඩ් ප්‍රොෆිට් කරගන්න. ඉතින් වීඩියෝ ගන්න කලින් ආදරෙන් මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. මොකද අපි මේ වගේ වැදගත් වීඩියෝ දාපු ගමන් ඒ වෙලාවම උඩ notification එක එන නිසා. එහෙනම් අපි යන් අපි වීඩියෝ එකට. අදමන් කියල දෙන්න යන ඇනලයිස් එකට අපිට අවශ්‍යනවා ඉන්ඩිකේටර්ස් තුනක්. පලවෙනි ඉන්ඩිකේට තමයි සික්සක් ඉන්ඩිකේට එක, අනිත්තක CC ඉන්ඩිකේට එක, අනිත්තක රේට් of change ඉන්ඩිකේට එක. ඔයා මෙන්න ඉස්සලා මෙන්න මෙතැන්ට මෙතන තියෙනවා ඩොක්තුනක් වගේ ඔප්ෂන් එක. කන්න ඕක ක්ලික් කරලා මෙතන තුන්වෙනි ඔප්ෂන් එක මෙන්න මේ ඔප්ෂන් එක ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ ඉන්ඩිකේටර්ස් තුන සාර්ථකව දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට තුන් පැත්තකින් ඔයාලට පේනවා මෙන්න මෙතනයි ඉන්ඩිකේටස් තුන ඔන්න ඔය විදිහට තියෙනවා. ඔයාලට පේනවා මේ හැම ඉන්ඩිකේටරයක් නේම් එකක් ඉස්සරහම පෙන්සිල් අයිකන් එකක් තියෙනවා. ඔන්න ඕක ක්ලික් කරගන්න. සික්සක් ඉන්ඩිකේටර් එකේ ඩීවියේෂන් එකයි ඩෙප්ත් එකයි බෑක් ස්ටෙප් එකයි මම මේ විදිහටම තියාගන්නවා. ඊට පස්සේ CCI ඉන්ඩිකේටර් එක මෙන්න මෙතන තියෙනවා. පෙන්සිල් අයිකන් එක ඒක මම පීරියඩ් 24ක් දාගෙන තියෙනවා. ඊට පස්සේ රේට් ඔෆ් චේන්ජ් ඉන්ඩිකේටර් එකේ මම පීරියඩ් එක 15ක් දාගෙන යන්න මේ විදිහට සේව් කරලා මෙන්න මේ විදිහට මාකට් එකට එනවා. හරි. ඉතින් අද ඇනලයිස් එකේදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මේ දැන් තියෙන මාකට් එකේ සිටුවේෂන් එකත් එක්ක. හරිද? CCI ඉන්ඩිකේටර් එකේ මෙන්න මේ වගේ පොයින්ට් එකක, රේට් ඔෆ් චේන්ජ් එකේ මේ වගේ පොයින්ට් එකක, මාකට් එකේ මේ යන තැන් වලින් කොහොමද හරියටම ට්‍රේඩ් එකක් දාගෙන 1 මිනිත් ට්‍රේඩ් එකක් තමයි දාගෙන යන්නේ. ටයිම් ෆ්‍රේම් එකත් අපි දාගන්නේ 1 මිනිත්. ඉතින් ඒ 1 මිනිත් ටයිම් ෆ්‍රේම් එකේ කොහොමද හරියටම ට්‍රේඩ් එකක් දාගෙන ප්‍රොෆිට් කරන්න කියලා තමයි දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. දැන් මම මේ මාකට් එක තෝරගෙන තියෙනවා. මම මෙතනින් දාගන්නවා සෙල් ට්‍රේඩ් එක. හරිද? දැන් මම ඔයාලට කියන්නම් ඇයි මම මේ සෙල් ට්‍රේඩ් එක දාගත්තේ කියලා. හරිද? ඉතින් දැන් ඔයාලට පේනවා මේ මාකට් එකේ මම ආපු ගමන් මෙන්න මෙතන මේ කැනල් එක හැදිලා තිබ්බේ රතු කැනල් එක. ඔන්න පළවෙනිම කන්ෆර්මේෂන් එක. හරිද? දෙවෙනියට ගත්ත කන්ෆර්මේෂන් එක තමයි CCI ඉන්ඩිකේටර් එකේ මෙන්න මේ හැදෙන තැන ලයින් එක පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. පල්ලෙහාට තමයි පොයින්ට් වෙලා තියෙන්නේ. තුන්වෙනි එක තමයි රේට් ඔෆ් චේන්ජ් ඉන්ඩිකේටර් එකේ මෙන්න මේ වගේ තැනකින් තමයි මම ට්‍රේඩ් එන්ට්‍රි එක ගත්තේ. මොකක්ද වෙලා තිබ්බේ? පල්ලෙහාට ඇවිල්ලා ලයින් එක කහ පාට ලයින් එකට වර පැහැදිලිවම තිබ්බා. පල්ලෙහාට ඇවිල්ලා තිබ්බා. හරිද? එතකොට තමයි මම කන්ෆර්මේෂන් එක ගත්තේ. මොකද්ද? මේ ලයින් එක මේ කැනල් එක මොකක්ද වෙන්නේ? සෙල් එකක් කියලා. හරිද? අපි බලමු මේ ට්‍රේඩ් එක සෙල් වෙයිද කියලා. හරිද? දැන් ඔයාලට පේනවා මේ පොයින්ට් එකේදී. හරිද? මේ පොයින්ට් එකේදී අපි ගත්තොත් මම හිටපු පොයින්ට් එකේ නෙමෙයි මම ගත්ත ට්‍රේඩ් පොයින්ට් එකේ නෙමෙයි. මේ පොයින්ට් එකේදී ගත්තොත් ඔයාලට පේනවා CCI ඉන්ඩිකේටර් එක මොකක්ද වෙලා තියෙන්නේ? පල්ලෙහාට පොයින්ට් වෙලා රේට් ඔෆ් චේන්ජ් ඉන්ඩිකේටර් එක මෙන්න අප් එකකට පොයින්ට් වෙනවා. එතකොට ආන්න ඔයාලට පෙන්න මෙන්න මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණා. හරිද? මෙන්න මේ වගේ තැනකදී. හරිද? දැන් හිතන්න මේ CCI ඉන්ඩිකේටර් එක මේ ලයින් එක මෙන්න මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් එහෙම හිතන්නකෝ. හරිද? රේට් ඔෆ් චේන්ජ් ඉන්ඩිකේටර් එක මෙන්න මේ ලයින් එක උඩට යනවා. කහ පාට ලයින්. අන්න ඒ වගේ තැනකදී ඔයා කොහොමත් ට්‍රේඩ් එන්ට්‍රි ගන්න යන්න එපා. හරිද? මොකද අපිට ඒ වගේ අවස්ථාවකදී කියන්න බෑ මේක අප් වේද ඩවුන් වේද කියලා. හරිද? කොයි වගේ අවස්ථාවකදී ආයිද කියලා අපිට කියන්න බෑනේ. අන්න ඒක නිසා. හරිද? මේ CCI ඉන්ඩිකේටර් එකේ රේට් ඔෆ් චේන්ජ් ඉන්ඩිකේටර් එකේ දෙකේම මේ ලයින්ස් දෙක එක පැත්තකට යන්න ඕන. මේ ලයින්ස් දෙක එක පැත්තකට යන්න ඕන. එක්ක පල්ලෙහාට යන්න ඕන, එක්ක උඩට යන්න ඕන. හරිද? අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි ඔයා මොකද්ද කරගන්න ඕන? ඔයා ට්‍රේඩ් එකක් දාගන්න. හරිද? සික්සක් ඉන්ඩිකේටර් එකෙන් අපි සාමාන්‍යයෙන් බලන්නේ මාකට් එක ට්‍රෙන්ඩ් එක. හරිද? ඒක මම ඉස්සෙල්ලා කිව්වා ට්‍රෙන්ඩ් එක තමයි ඉස්සෙල්ලාම බලන්නේ. ඔයාලට පේනවා මේ මාකට් එක පිටවසට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ට්‍රෙන්ඩ් එක බලා ගන්න. මාකට් එක කොහොමද කැන්ඩල්ස් ඇවිල්ලා ඉන්නේ කියලා. සරලව ඔන්න ඔය විදිහට තමයි මේ ඉන්ඩිකේටර්ස් තුනේ හරියටම ට්‍රේඩ් එකක් දාගන්න කියලා. හරිද? ඉතින් ඔයාලටත් පුළුවන් මේ ස්ට්‍රැටජි එක හරියටම පාවිච්චි කරන්න. ඉතින් මම කියලා දුන්න පොයින්ට් කන්ෆර්මේෂන් පොයින්ට් හරියට මොවා පැහැදිලිව තේරුම් අරන් හරියට මේ විදිහටම කරගෙන ගියොත් ඔයාලට පුළුවන් මේ ස්ට්‍රැටජි එකෙන් ගොඩක් earn කරන්න. හරිද? ඔයා සාමාන්‍යයෙන් ඩෙමෝ account එකෙන් ප්‍රැක්ටිස් වෙලා රියල් account එකට ගිහිල්ලා ට්‍රේඩ් කරන්න යන්න. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් දැනුමක් තියෙනවනේ. ඩෙමෝ account එකෙන් ට්‍රේඩ් කරලා ගියාට පස්සේ ඔයාලට රියල් account එකේ ට්‍රේඩ් කරන එක මහලු දෙයක් නෙමෙයි. හරිද? ඒක අන්න ඒක නිසා. ඉතින් මේ ස්ට්‍රැටජි එක ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. නැත්නම් අපි පර්සනල් නම්බර් එකට මගේ පර්සනල් නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් අදට වීඩියෝ කොච්චරයි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.